Hello guys, welcome back to my YouTube channel. ගොඩ කාලෙකට පස්සේ ඔන්න මං අදත් vlog එකක් කරන් ආවා. වේදනා කන්ද ආදරේ උසට ආකයි කැවුනා. ඔයාලත් බස් වල යද්දි පාඩම් කරද්දි ඔලුව කැරගෙන පන්ති එකේ නැද්ද? බක පඬිතුකමට මාත් මෙහෙම පාඩම් කරන් ගියාට මාත් එහෙම කෙනෙක්. ඉතින් ඊට පස්සේ මං දිගටම කරේ නිදාගෙන ගියපු එක. ළමයි මේ තමයි මගේ ඉස්කෝලේ. අයියෝ ඉස්කෝලේ පෙන්නද්දි මේ ඉස්සරහට කන්ටේනර් එක නවත්තලා තිබ්බා. කතාවෙන් කතාව මම මේ කොහෙද යන්නේ කියලා ඔයාලට කියන්න බැරුව ගියානේ ළමයි. මං අද ආවේ BCI කැම්පස් එකේ මම ඉංග්‍රීසි ඩිප්ලෝමා එකක් කරනවා. ඇක්වයිනස් ඩිප්ලෝමා. ඔයාලා දන්නවත් ඇති. ඒකේ අපිට ඉන් ක්ලාස් අසයින්මන්ට් එකක් තිබ්බාද මං ඔය හැමදේම කැරකි මගේ යාළුවම හොයන්නේ. ඔය යන්නේ කෙනෙක් හයියෙන් දුවගෙන එක්සෑම් ස්ට්‍රෙස් කොච්චරද කියනවනම් මට ගිය වෙලේ ඉඳන් vlog එකක් කරන්නත් අමතක වෙලා තමයි තිබ්බේ. එක්සෑම් ඉවර වුණාට පස්සේ අනික අද සන්ඩේ දවසක් නිසා අද කැම්පස් එකේ ඩිපාර්ට්මන්ට් වහලා ළමයි කවුරුත් නැහැ, ලෙක්චර්ස් අඩුයි. ඉතින් අපි හිතුවා කැම්පස් එක වටේ පොඩි රවුමක් දාන්න කියලා. එහෙම හිතලා අපි ආවා අපේ බිල්ඩින් එක. ඒකේ රූෆ් টොප් එකට නගින්න පුළුවන්. එතන view එක මාරම ලස්සන. අපි දැන් යන්නේ එතනට. අපි බලමු. පාළුවම්බරේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ පාළුව සැඟව කියා. අපි එතනට යනකම් මම ඔයාලට BCI කැම්පස් එක කියන්නේ මොකක්ද කියලා කියන්න. BCI කැම්පස් එක ගත්තාම ඒකේ ඩිප්ලෝමා වගේම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් උත් තියෙනවා. ඒ ඩිග්‍රීස් UGC recognized degree. ඒ ඩිග්‍රීස් මොනවාද කියලා ගත්තොත් business, IT, teacher educations, physiology, degree programs වගේම English diploma, certificate courses වගේ ගොඩක් දේවල් තියෙනවා. අයියෝ roof top එකේ ඉඳන් view එක බලන්න ආවට එතන දොරවල් වහලා කියලා අමතක වුණානේ. අපි ඉතින් වීදුරුවෙන් එහා පැත්තේ ඉඳන් view එක බලලා අපෝ ආවා. මොනවා වුණත් එතන view එක නම් මාරම ලස්සනයි. යන්තම් වත් නොදැනේ මං ලං උනේ සීනෙන් වත් නොපෙනී මුව ලං කළේ යානෙන් තැම්පත් කොළමල් තොලේ මයිතනම් ආයෙත් යන්නේ නෑ වගේ. මේ කැම්පස් එකේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වගේම ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක්, ඒ වගේම එඩියුකේෂන් එකකට මයින්ඩ් එක සෙට් වෙන විදිහේ ලස්සන එන්වයරන්මන්ට් එකක් තියෙන එක ගොඩක් වැදගත්. ඇත්තටම මේ කැම්පස් එකේ පරිසරය මාරම ලස්සනයි. ඒක වචනෙන් කියන්න තේරෙන්නේ නැහැ. මොකද මාත් මේකට ආපු පළවෙනි දවසේම කැමති උනේ මේ වටපිටාවට, නිස්කලංක ගමට. එඩියුකේෂන් වගේම එන්ටර්ටේන්මන්ට් පැත්තටත් ළමයින්ට සපෝට් එකක් දෙනවා ඉන්නේ ස්ටාෆ් එක. මම කැම්පස් එකේ පේජස් වල ලින්ක් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. කැමති කෙනෙක් ඉන්නවා නම් බලලා ඩීටේල්ස් දැනගන්න පුළුවන්. මේ තියෙන අපේ කැම්පස් එකේ චැපල් එක. BCI කැම්පස් එක කතෝලික සභාව විසින් නිර්මාණය කරපු එකක් කියලා තමයි කියන්නේ. මම ඇත්තට මේ ගැන ලොකු විස්තරයක් දන්නේ නැති නිසා මම ඒක නොකිය ඉන්නම්. එහෙනම් මම දැන් ගෙදර යන්නේ. අපි බලමු ඉස්සරහට තව මොනවා වෙයිද කියලා. මොකද මම මේක ප්ලෑන් කරලා ආපු දවසක් නෙමෙයි. මට හරි මහම්බෙන් වගේ බුක් ෆෙයා එකක් නෑ, ඒක බුක් සේල් එකක් වගේ හම්බුණා. මං ඉතින් සේරම පැත්තට දාලා දුවලා ගිහලා පොත් තෝරලා ගත්තා. මං දැන් මේ පොතුත් අරගෙන ගෙදර යන්නේ. බස් ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා මගේ බස් එකට නගින්න යනවා. අද නම් ළමයි මං ගොඩක් කියෙව්වා නේද? එහෙනම් ඉතින් අදට මගේ කතාව මෙච්චරයි.
bye bye. See you soon. මතක ඇතුව මාව subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාලට මගේ vlog එක ගැන මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. bye bye. Fire